අද මෙම වීඩියෝ එකෙන් කතා කරන්නේ මිථුන ලග්නයෙන් උපන් අයගේ ගති ලක්ෂණ හා රූප ස්වභාවය වගේම සෑදිය හැකි ලෙඩ රෝග ගැනය. සාමාන්‍ය රූප ස්වභාව උස්සු සම්පූර්ණව වැඩුණු ශරීරය වෙයි. දික් වූ අතපය වෙති. ලක්ෂණ දේහය වෙයි. බොහෝ විට ප්‍රමාණයට වඩා උස් වෙයි. තාලයට ගමන් කරයි. පැහැදිලි වචන වෙයි. ගතිගුණ නර රාශියක් වූ මිථුනේහි උපන් අය මනුෂ්‍ය ජීවිතය සම්බන්ධ මනා අවබෝධයක් ඇත්තෙකි. මානුෂික ගතිය හා අනුකම්පාවද ඇතිවේ. ඒ වේලාවට වුවමනා අන්දමට කටයුතු කිරීමට දක්ෂ නුවණක් තිබේ. කතාවේහිදී සෑම දෙයක්ම දන්නා කෙනෙකු මෙන් උඩින් පෙන්වීමට කතා කරයි. දක්ෂ චින්තකයෙක් නොවේ. නිතර අදහස් වෙනස් වෙයි. මේ නිසාම පටන් ගන්නා දේවල් මුලින් හිතූ හැටියට අවසාන නොකරයි. පරස්පර විරෝධී වේ. බුදහු බලවත්ව යහපත් තැනක සිටියොත් දක්ෂ කතිකයෙකු හෝ කාව්‍යකාරයෙකු හෝ සංගීතඥයෙකු වීමට ඉඩ තිබේ. නිතරම වෘත්ති දෙකක හෝ වැඩි ගණනක යෙදෙන්නකි. එකක් කරන ගමන් තව එකක් ගැන සිතයි. සමහර විට ස්ත්‍රී පක්ෂය නිසා ධන හානියට පැමිණේ. නවයේ පාපයකු නොසිටියොත් හොඳට ආගමික භක්තිය ඇත්තෙක් වෙයි. ඇවිදිලි ප්‍රිය වේ. වැඩෙහි යෙදී සිටින තුරු ඒ වැඩෙහි දක්ෂයෙකු ලෙස කටයුතු කරයි. මිත්‍රසන්නත්වය ඇති කෙනෙකි. කලින් පළපුරුද්දක් නැතිව අමුතුම වැඩක වුවත් නොපැකිලී යෙදෙයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ පටන් ගන්නා වැඩ අවසාන නොකර අතරමඟ අතහැර දැමීමත් දවසින් දවස අදහස් වෙනස් කිරීමත් නිස්කලංක භාවයක් නැතිකමත් වේ. රෝග පෙනහැල්ලේ රෝග නියුමෝනියා ප්ලුරැසි ඇදීම රෝග පෙනහැල්ලේ රෝග නියුමෝනියා ප්ලුරැසි ඇදුම බ්‍රොන්කයිට්ස් නම් සෙම් රෝගය ආදී පපුව ප්‍රදේශයේ රෝග හා බාහුවල වාත රුධාවද ලෙහෙසියෙන් සෑදේ. මිථුනෙන් උපන් අයට අක්වා මැරින් හෝ ලා නිල් ගල් පැළඳීම යහපති. මීළඟට කටක රාශිය ගැන තොරතුරු අරගෙන එනකම් මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි.